න්‍යාසය හැමදේම ලියන්නේ මේ වරහන් දෙකක් ඇතුළේනේ. 5 3 2 8 4 5 මේ ගත්තොත් පේලි කියලා. මේ අතර තියෙන්නේ මේ පහළට තියෙන එක ගන්න. මේක තියෙන්නේ පේලි දෙක. ඊට පස්සේ තීර කියන්නේ මේට කීයක් තියෙන්නේ. එළියේ 1 2 3 න්‍යාසයක ඝණය කියලා කියන්නේ පේලි ගුණ කිරීම තීර. ඒ කියන්නේ මේ කීයේ ඝණය 2 ගුණ කිරීම 3. ඒක අපි ලියන්නේ මේ ඝණය ලියන්නේ මෙහෙම න්‍යාසය ලියලා 5 3 2 8 4 5 කියලා ලියලා මෙම්බෙන් චූටියට ලියන ගන්න 2 3. හරි. පේලි න්‍යාසයක් කියන්නේ ඒ න්‍යාසෙට තියෙන එක පේලිය. ඒ පේලි කියන්නේ පහළට තියෙන එක. පහළට තියෙන එක. ඒ කියන්නේ මේ වගේ 5 3 2 ඔන්න ඔය වගේ තමයි. ඊළඟට තීරණාස. තීරණාස කියන්නේ ඒ න්‍යාසෙට තියෙන එක තීරුව. කියන්නේ මෙහෙට එකක් විතර. මෙහෙට එකක් විතර. කියන්නේ මේ වගේ 5 4 1 ඔන්න ඔය වගේ. ඊළඟට සමචතුරස්‍ර නාස. ඒ කියන්නේ ඒක ඒ න්‍යාසය සමචතුරස්‍රය වගේ හැඩයක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ 5 3 2 1 මේ සමචතුරස්‍ර හැඩය නෙමෙයි. මේ වගේ සමචතුරස්‍ර නෙවෙයි. 3 1 1 මේක සමචතුරස්‍රයක් නෙවෙයි. මේට 3ක් තියෙන මේට 2යි තියෙන. ඒකට මේවා සමචතුරස්‍ර නාස නෙවෙයි. මේ වගේ තමයි සමචතුරස්‍ර. ඊළඟට බලන්න අපි මේ ඒකක න්‍යාසනේ. හරි අපි ඉතාලියේ බලමු මේ ප්‍රධාන විකරණ කියන්නේ මොකක්ද කියලා. 20 30 40 50 60 70 80 මේකේ ප්‍රධාන විකරණය කියන්නේ මෙන්න මේ තමයි ප්‍රධාන විකරණය කියන්නේ. ඉතින් බලමු මේ ඒකක න්‍යාස කියන්නේ මොකක්ද? ඒකක න්‍යාස කියන්නේ ප්‍රධාන විකරණයේ තියෙන එක විතරයි. අනිත් අගයන් ඔක්කොම බින්දු. ඒකයි මෙන්න මේ වගේ. සමමිති න්‍යාස. සමමිති න්‍යාසයක් කියන්නේ ප්‍රධාන විකරණයේ මේ ප්‍රධාන විකරණයේ දෙපැත්ත සමමිතිකයි. සමමිති න්‍යාස එන්නත් පුළුවන් සමචතුරස්‍ර න්‍යාසයක්ම විතර. නැත්නම් සමමිතික වෙන්න බෑනේ දෙපැත්ත. අපි බලමු මේක. 5 2 1 2 8 3 1 3 5 බලන්න සමමිතික කියන්නේ මේකෙන් දෙපැත්ත. ප්‍රධාන විකරණයෙන් දෙපැත්ත සමමිතික වෙනවා. සමමිතික කියන්නේ මෙතනින් මේ න්‍යාසය මෙහිම නැවුවොත් දෙක වැටෙනවා දෙක උඩට, එක වැටෙනවා එක උඩට, තුන වැටෙනවා තුන උඩට. න්‍යාස එකතු කිරීම. න්‍යාස එකතු කරන්නතර සාමාන්‍ය අපි එකතු කරන දේ තමයි. මෙහෙම බලන්න. මේ න්‍යාස දෙක එකතු කරලා බලන්න. 8 3 2 1 එකතු කිරීම 3 2 5 7 මේක තමයි 8යි 3යි එකතු කරලා මෙතන ලියන්න. 8 ධන 3. ඊපස්සේ 2යි 2යි එකතු කරලා මෙතන 3යි 5යි එකතු කරලා මෙතන 1යි 7යි එකතු කරලා ඊපස්සේ න්‍යාස අඩු කිරීම. බලන්න න්‍යාස කොහොමද අඩු කරන්නේ? ඒත් අර විදිහම තමයි. හරි. මේ ගම න්‍යාසයක් 11 10 9 20 අඩු කිරීම 10 11 නෙවෙයි 12 ඕනක 12 20 මේකෙත් එහෙම තමයි 11 ඍණ 10
10 ඍණ 12 9 ඍණ 20 20 ඍණ 10 මේ ඊට පස්සේ න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම 5 3 2 1 කියලා ඒක ගුණ කරන්න ඕන 2 ගේ ගුණ කරනවා කියන්නේ මේ 5 ගුණ කරනවා 2 අරහන් සුළු කරනවා ඊළඟට 3 ගුණ කරනවා 2 2 ගුණ කරනවා 2 1 ගුණ කරනවා 2 පස්සේ 5 වරක් 2 10 3 වරක් 2 6 2 වරක් 2 4 කරක් 2 2 න්‍යාස දෙකක් ගුණ කිරීම මෙහෙම ගමු න්‍යාස දෙක 3 2 1 3 කියලා ගමු මේ ගුණ ගන්න නෙමෙයි 3 කින් ගුණ කරා ඒකට 2 3ෙන් ගුණ කරා 2 එකතු කරා 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3යි 6යි 9යි නෝ තමයි න්‍යාය බලමු ඊට වඩා අමාරු ගන්න මේ හිත 5 3 2 1 8 5 2 1 මේ ගුණ කරලා බලන්න මේකත් අර වගේම තමයි මේ අරගෙන තිබ්බේ මෙහෙම එකයි 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 එන හතරක් තියෙනවා ඒ හතර වෙන වෙන එකතු කරලා මේ හතර තැනේ ලිය අර අපි මේ ඉස්සෙල්ලා ගුණ කරේ විද්‍යාව ගුණ කරන ඉස්සෙල්ලා මේකයි ගුණ කරනවා ඒක ලියනවා මෙතන මේකයි ගැන හිතලා ඒ දෙක සුළු කරලා මෙතන ලියනවා මේකයි ගැන හිතලා ඊළඟට ඒක සුළු කරලා මෙතන ලියනවා ඊපස්සේ මේකයි ගැන හිතලා සුළු කරලා මෙතන ලියනවා බලමු මේකයි ගැන විතරක් හිතන්න ඉස්සෙල්ලා 5 වරක් 8 40 එකතු කිරීම 3 වරක් 2 6 5 වරක් 8 40යි ඒකට එකතු කරනවා 3 වරක් 2 6 හරි දැන් අමතක කරා දැන් මේකයි ගැන හිතලා මෙතන ලියන්න හරි 5 වරක් 5 25යි ඒකට එකතු කරනවා 3 වරක් 1 3 හරි 3 වරක් 1 3 පස්සේ ඒකත් අමතක කරා දැන් ඊළඟට මේ දෙවරක් 8 16 1 වරක් 2 2 පස්සේ ඒකත් අමතක කරා ඊළඟට මෙයයි මෙයයි දෙවරක් 5 10 1 වරක් 1 1 ඉතින් ඒක මේක 40යි 46යි මේක 25යි 3යි 28යි 16යි 2යි 8යි 10යි 1යි 11යි හරි ලේසි න්‍යාස දෙකක සමානතාවය ඒ කියලා න්‍යාසයක් තියෙනවා 5යි 2යි 7යි 5යි කියලා හරි තව B කියලා න්‍යාසයක් තියෙනවා A B C D කියලා හරිද දැන් අපිට කියනවා මේ A B සමානයි කියලා අපිට කියලා තියෙනවා A සමානයි B නම් මොකද්ද වෙන්නේ මේ දෙන්න සමාන නම් මේ දෙන්න සමානයි ඒ කියන්නේ 5 A කියන්නේ 5 B කියන්නේ 2 C කියන්නේ 7 D කියන්නේ 5 හරි ඒක අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ තමයි හරි අන්න අපිට මෙහෙම දැන් මේක එකතු කරාම එනවලු ඉතින් එකතු කරාම එනවලු මේ 8යි 5යි 3යි 2යි කියලා එනවලු මේ අපිට දීලා තියෙනවා හරි මේලාට අපෙන් අහන ABC හොයන්න කියලා ABC කවුද කියලා අපෙන් අහන අපිට මෙහෙම ගන්න තියෙන්නේ මේ දෙන්න සුළු කරලා ඉස්සලා හොයාගන්න මේ දෙක තුනම කී 5යි 3යි 8යි සමාන දෙන්නේ 3යි A 3 ධන 2යි ධන B 2 ධන B 1යි C 1 ධන C මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි කියලා අපිට දීලා තියෙනවා එන්න මේක එකතු කරලා පස්සේ මේකට සමානයි කියන්නේ මේක සමානයි මේකට බලන්න මේ 8ට මේ 8 සමානයි මේ 8ට මේ 8 තමයි
එයාගේම 3 ධන ඒට 5 සමාන. 3 ධන A සමාන 5. ඊගම සූත්‍රෙ මේ සුළු ගන්න දෙන කියන්නේ 3 ධන A සමාන 5 නම් A කියන්නේ 2. ඒ වගේම 2 ධන B කියන්නේ 3යි. එහෙනම් B සමාන 1. 1 ධන C කියන්නේ 2. 1 ධන C කියන්නේ 2 නම් C කියන්නේ 1. C කියන්නේ 1.